මම අද කතා කරන්න ලැස්සෙන්නේ මේ ඊයේ රාත්‍රියේ මම නිවුස් එකක් දැක්කම 20 වෙනිදා රෑ පොලිස් නිලධාරියෙක් කියනවා අමතර උපාංග සවිකරන ලද වාහන සියල්ලම මොන කවුරු මොනවා කිව්වත් අපි ගලවනවා කියලා. අපි ඒවට නීතිමය කටයුතු කරනවා කියලා ගලවනවා මම. වාහනයක අපි කිමු 70 දශකයේ ඉඳන් තියෙන වාහනයක වින්ච් එකක් වැදිලා එහෙම නැත්නම් බම්පර් එකක් වැදිලා ඒක ඩැමේජ් වුණොත් බම්පර් එක අලුතෙන් හදලා ඒ මනුස්සයාට ඒ තියෙන ආකාරයට හසාවි කරන්න බැරිද? ඒකේ බම්පර් එක හම්බුණා කියලා වාහනේ ලක්ෂ ගාණක වාහනයක් අයින් කරන්න පුළුවන් දේ මනුස්සයාගේ ශේෂතම වෙන්න පුළුවන් ඒක. අයින් කරන්න පුළුවන්. ඒ මනුස්සයා හදන්න ඕනේ ඒකට සාපේක්ෂව බම්පර් එකක් හදලා ඒවා හදන කී දෙනෙක් එතකොට ඩිපෙන්ඩ් වෙලාද ඒ වාහනේ එතන ආයි පාරට වැටෙන්නේ. බම්පර් එක මොඩිෆයි කරන මනුස්සයා නමන මනුස්සයා එතකොට ඒක පේන් කරන මනුස්සයා නැවත ඒක සිග්නල් හරි මොන හරි සවි කරලා වයරින් කරන මනුස්සයා ජීවත් වෙලානේ මේක පාරට වැටෙන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ මෙරටේ විඳින මිනිස්සුන්ට විඳින්න දෙන්න. පිට රටවල ඕන එකක් එක්ක බලන්න ඕනම දියුණු රටක හුඩ් රැක් තියනවා වාහනවල. වාහනවල 90%කටත් එහා තියෙනවා හිච් එක හයි කරලා පිටිපස්සේ ටෝවිං හිච් එක කැරවෑන්ස් හදාගෙන යනවා. මේ මිනිස්සු මොකද රටකින් රටකට අපේ වගේ මේ මුහුදෙන් වටවිච්ච මේ පොඩි රටක් නෙවෙයි මේ මිනිස්සු රටකින් රටකට යනවා. බයි ලෑන්ඩ් යන්න පුළුවන්. එතකොට මේ මිනිස්සු ඒකේ ට්‍රේලර් එක දාගෙන මග නතර වෙලා උයාගෙන කාලා ආයේ දවස් ගණන් යන මිනිස්සු ඉන්නවා. ජීවිතේ විඳිනවා මේ මිනිස්සු. කැලෑ ගානේ ගිහිලා කැම්පින් ටෙන්ට් මේවා කරගෙන සමයකට ළමයින්ට නිවාඩු හම්බෙච්චාම විඳින මිනිස්සු ඉන්නවා. සමහරක් මිනිස්සු විඳිනවා මේ විඳින ප්‍රශ්නේ තියෙන්නේ. සමහරක් මිනිස්සු ඉන්නවා තව මිනිස්සෙක්ගේ දේවල් නැති බංගස්ථාන කරලා විනෝද වෙන කොටසක් වෙනවා. තව එක්කෙනෙක් හොඳට අල්ලපු ගෙදර මිනිස්සයා ලස්සනට ගෙදර මල් ටික එහෙම හදලා තියෙනවා නම් මේ මිනිස්සයා වැඩට යන කල්ලේ ඉඳලා වතුර මුට්ටියක් උණු කරලා ගිහලා මල් පාච්චියට හල්ලා විඳින කොටස් වෙනවා. මම මේ ජීවිතේ අත්දැකීම් එක්ක කියන්නේ. එහෙම විඳින කොටස් ඉන්නවා. අපි දැකලා තියෙනවා. හරිද? ආයතනයක් පිරිනවනවා එක මිනිස්සෙක් වැඩ උසස් නිලධාරියෙක් හරි කවුරු හරි වැරදි වැඩක් කරපුවාම ඒ මනුස්සයා සිරගත වෙනකොට ඒ ආයතනයම පිරිහිලා යනවා. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් කරන වැරදි වල මුළු ආයතනයම පිරිහිලා යනවා. පවුලක් ගත්තත් එහෙමයි. එකෙක් දෙන්නෙක් කරන දේවල් වලින් මුළු පවුලම වෙනසිලා යනවා. රටක් ගත්තත් ඒකයි. රටේ පාලනය කරන ඉහළ මිනිස්සු මංකොල්ල කාලා හොරා කාලා රට විනාශ කරපුවා මුළු රටක් ඒක වෙනුවෙන් විඳවන්න ඕනේ. එහෙම නැත්නම් අන්තවාදී සංවිධානයක් කරන අකටයුතු වලින් තව රටකට කරන හිරිහැර වලින් දැන් මේ යුද්ධ වල ප්‍රතිඵල පේනවනේ. හරිද? මුළු රටක්ම නොදරුවෝ ජීවිතේ පටන් ගත්තද මේ ඉපදුනා විතරයි සෆර් කරන අම්මා තාත්තා නැතුව. ඉතින් මේ ඒ වගේ චුට්ටක් හිතන්න පුරුදු වෙන්න මේ විඳින මිනිසුන්ව විඳින්න දෙන්න. හරිද? මේ වින්ච් බම්ප් එකක් වාහනයක් නිර්මාණය කරනකොට ඒ අලුතෙන් මොඩිෆිකේෂන් කරනකොට කී දෙනෙක් ජීවත් වෙනවද? මේක පිටිපස්සේ රැකියා කීයක් නැති වෙනවද? හරිද? කියන ඒක තමයි බලන්න ඕනේ. එක පාට හිතිච්ච පරිලට නීති ගෙනල්ලා මේවා නතර කරන්න ලෑස්ති වෙන්න බෑ. මේ වගේ රැකියා නතර වෙනවා. පවුල් කීයක් අනාථ වෙනවද ඒවයි? ඒවයි හිතන්න ඕනේ. හැබැයි ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ යම්කිසි අමතර උපාංගයක් හයි කරනවා නම් ඒක ගැලවෙන්නේ කොහොමද? ඇක්සිඩන්ට් එකක් වුණොත් මේක ගැලවිලා ගිහිල්ලා මිනිස්සුගේ වැදිලා මැරෙයිද? මේකෙන් වෙන්න පුළුවන් හානිය මොකද්ද? මෙතෙක් කල හුඩ් රැක් එකක් ගැලවිලා කොහේ හරි ලෝකේ කොහේ හරි ගිහිල්ලා මැරිලා තියෙන මොකක් හරි වාර්තාවක් තියෙනවද? ලංකාවේ කොහේ හරි ඇක්සිඩන්ට් එකක් තියෙනවද? හුඩ් රැක් එකක් හයි කරලා තියෙනවා නම් අපි කියමුකෝ හුඩ් රැක් එක තියෙන්නේ මේ බ්‍රැකට් 4කින් කියලා. RMB එක හරි පොලිසිය හරි කරන්න ඕනේ දේවල් තියෙනවා. එහෙම කරනවා නම් හුඩ් රැක් එක නෑ. මේකේ බ්‍රැකට් 4කින් මේක තියෙන්න බෑ. මේක බ්‍රැකට් 6ක්වත් අඩුමතර ඇට්ලිස්ට් බ්‍රැකට් 6ක්වත් මේකට හයි කරලා තියෙන්න ඕනේ. මේක ශාවිමත්ව තියෙන්න ඕනේ. කියලා අන්න එහෙම ෆිට්නස් රිපෝට් එකක් දෙන්න. ඒකල ඒකට ෆිට්නස් රිපෝට් එකක් දෙන්න. එහෙම නැත්නම් ඒකට ඉන්ෂුරන්ස් එක වැඩි කරන්න. වාහනේට මේක හයි කරලා තියෙනවා නම් මේ වේගෙන් තමයි ඔයාට යන්න පුළුවන්. වින්ච් බම්ප් එකක් තියෙනවා නම් වින්ච් එකක් තියෙනවා නම් මේ වේගෙන් තමයි ඔයාට යන්න පුළුවන්. ස්ටීල් බම්ප් එකක් තියෙනවා නම් ඔයාට මේ වේගෙන් තමයි යනවා. ස්ටීල් බම්ප් නැද්ද වින්ච් හයි කරපු නැති වාහනවල නැද්ද? ඕනතරම් තියෙනවා ස්ටීල් බම්ප් එකක්. දැන් ඔය ප්ලාස්ටික් වාහන ඉස්සරහින් ප්ලාස්ටික් බම්ප් එක තිබ්බට යටින් ස්ටීල් ෆ්‍රේම් එකක් නැද්ද? තියෙනවා. හරිද? ඉතින් ඒකෙන්ද වාහනේ වදින වේට් එකයි වදින වේට් එක අනුව තමයි මිනිස්සෙක්ව මැරෙන්නේ හෝ ඩැමේජ් වෙන්නේ හෝ ලොකු අනතුරක් වෙන්නේ. ඊට වැඩි අනතුරු වෙන තැන් නැද්ද?
මම මේ ඊයේ පෙරේදා කොළඹ ඉඳන් එද්දි මම දැක්කා ප්‍රයිවට් බස් එකක් යනවා ඩබල් ලයින් එක කපාගෙන මම උඩින් බ්‍රේක් කරගත්තා. මම එන ලයින් එකේ පැත්තෙන් යනවා කඩාගෙන යනවා හයිවේ ට්‍රැෆික් දෙන්නෙකුත් ඉන්නවා. වේව් එකක් දානවා බස් එකට. ඇඳුරුම්කමට ඕන වැරද්දක් කරන්න පුළුවන්. මේ රට මෙතෙක් කල් දිව්වේ එහෙම තමයි. ඈ මාවරකම් කරනවා පොඩි ඔරු ටිකක් වට කර ගන්නවා ෆ්‍රේම් එක ජීවත් වෙනවා. ඊයේ පෙරේදා අර කිව්වේ මේ පෝට්ටුවේ අර කවදාවත් පිපෙන්නේ නැති මලේ පෝට්ටුවේ මේ ලේකම්වරෙක් මම දැක්කා කිව්වා මේ මොකද්ද අපි මේ රාජ්‍ය ඉහළ තානාන්තර නිලධාරණ රාජ්‍ය සේවයේ හැමෝම සිරගත කරන ඒකට විරුද්ධව අපි නැගී සිටිනවා අපි එක්කහුවෙලා මේ හොරු ටික ආරක්ෂා කරගන්න අපිත් එක්ක හිටපු හොරු ටික ආරක්ෂා කරගන්න අපි මොන හරි ක්‍රමවේදයක් ගේන්න ලෑස්ති වෙනවා කියලා. ලැජ්ජයි නේද කියනකොට බෙහෙත් ගෙනල්ලා හොර වැඩ කරලා හිරේ යන උන් රකින්න එහෙම නැත්නම් ආයතන ප්‍රධානියෙක් හොර වැඩ කරලා ඒක රකින්න දේශපාලනේ ඇඳුමක් ඇඳගෙන කියන කතාවක්ද කියන්නේ ලැජ්ජයි රටක. හරිද? අපිට හොඳ ආණ්ඩුවක් තියෙනවා දැන්. අපි මේ වගේ ආණ්ඩුවක් ගේන්න ඒකේ JVPද මොන එකද නැත්නම් NPPද මොකක්ද කියන එක නෙවෙයි වැදගත් උනේ. අපි එංගලන්තේ ඉඳමුත් අපි පොඩි තරුණ පිරිසක් එක්ක පටන් ගත්ත ව්‍යාපාරය ඒ ළමයි දගේ තියෙන දක්ෂකම තරුණ ළමයන්ගේ තියෙන ඕගනයිසේෂන් එක. ඒකේ ඕගනයිස් කරපු විදිහ හරි දවස් 4ක් ඇතුළත තමයි අපි අරගලේ කරේ. පටන් ගත්තේ. ඒ ළමයි හරිම දක්ෂයි. ඒකලා මේ යම් ළමයි හරි දක්ෂයි. දැන් අපිට වැඩිය හුඟක් මේ ටෙක්නොලොජි එකක් තියෙන ළමයි. ඒ ළමයි ඉතින් ගේ ටෙක්නොලොජිස් වලින් ප්‍රයෝජන ගන්න ඒ නොලෙජ් එකෙන් ප්‍රයෝජන ගන්න ඒ ළමයි උගන්වනවා. දැන් ටෙක් කියලා උගන්වනවා. ටෙක් කියලා ඉස්කෝලවල දැන් සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒ ලෙවල් වල. එතකොට ඒ ළමයි මැකැනිකල් පැත්තට යනවා, ඉලෙක්ට්‍රිකල් පැත්තට යනවා. එතකොට ඒ ළමයි ඉගෙනගෙන ටෙක් කෝස යුනිවර්සිටි එක හෝ තව තැනක හෝ ඉගෙනගෙන රැකියාවක් තියෙන්නේ මොකක්ද? මෝටර් මැකැනික් ඉගෙන ගත්ත එක දාන්නේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකට. ඒ වගේ දේවල් නේ තිබ්බේ මේ රටේ. ඒ වගේ මේ ළමයින්ට තියෙන්න ඕනේ එළියට එනකොට යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙලා එනකොට ඒ ළමයින්ට වැඩ කරන්න රැකියාවක් තියෙන්න ඕනේ. මේ වගේ මේ මොඩිෆිකේෂන් පොඩි දේවල්ම නැති කරනකොට ගෑරේජ් වැහෙනවා. එතකොට ඒ ළමයි කොහෙද වැඩ කරන්න ඕනේ? ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේද? මෝටර් මැකැනිකල් ඉගෙන ගත්ත එක. ඇග්‍රිකල්චර් ඉගෙන ගත්ත එක ටුවරිස්ට් බෝඩ් එකේ වැඩ කරනවා ඩිග්‍රී එකක් තියෙන. සයන්ස් ඩිග්‍රී එකක් තියෙන මිනිස්සු ටුවරිස්ට් බෝඩ් එකේ වැඩ කරනවා. මොකද්ද සර්විස් ඇබ්සෝබ් කරනවා. ඒ ශේෂ්ත්‍රයට දැනුමක් තියෙන එක්කෝ ඒ ශේෂ්ත්‍රයට අවුරුදු 5ක් විතර ඒ ළමයි ට්‍රේනින් වලට අර මේ පිටරටවල වලට හරි කොහේ හරි යවලා ට්‍රේනින් එකකදී මේ රටට ආපුවාම ඒ ළමයාගේ දැනුම අන්න අවුරුදු 5කින් අර මනුස්සයා ආයතනෙන් වෙනස් කරලා දානවා. ඉතින් ඒ වගේ ක්‍රමවේද වලින් අත මිදිලා අපි කියන්නේ හරි ක්‍රමවේදයකට එන්න මේ රැකියා නැති කරන්න ලෑස්ති වෙන්න එපා. මේ මොඩිෆිකේෂන් කරන දේවල් වහලා නැති කරලා මේ රට අස්ථාවර භාවයට ගේන්න එපා. ආර්ථිකයට දායක වෙනවා මේ රටේ ඒ හැම ආයතනයක්ම. ගෑරේජ් එකක් රැකියා දීලා තියෙනවා. ඒ ළමයි රැකියා උත්පාදනය කරලා තියෙනවා මේ රටේ. මේ රටේ ආර්ථිකයට දායක වෙලා තියෙනවා. ඒව වහන්න ක්‍රමවේද ගේන්න එපා. ඒකෙන්ද මොලේ කල්පනා කරලා පිටරටවල එක්ක සංසන්දනය කරලා පිටරටවල ඕන තරම් හයිවේ වල දුවනවා ඕන තරම් වාහන තියෙනවා SUV තියෙනවා හුඩ් රැක් හයි කරලා ටෝවිං හිච් එකක් තියෙනවා වාහනයක් ට්‍රේලර් එකක් අදගෙන යනවා ඒ මිනිස්සු ජීවිතය විඳිනවා. ඒ කියන්නේ අල්ලපු ගෙදර එකට හොඳ වාහනයක් තියෙනවනේ ඒකේ කෑලි ටිකක් මොනවද ගලවලා මූට පනිෂ්මන්ට් එකක් දෙන්න පුළුවන් නේ කියලා. ඒ වගේ ක්‍රමවේද ගේන්න එපා. මිනිස්සුන්ට ඉරිසියා කරන්න ලෑස්ති වෙන්න එපා. තරුණ පිරිස් අපේ ජීවිත කාලේ අපිට ඉවර වෙන්න පුළුවන්. නමුත් තරුණ පිරිස් අද වෙනකොට දැන් ඒ පුරුදු වෙලා තියෙනවා සබහා දාම විඳින්න. තරුණ පිරිස් ඉන්නවා ඕන තරම් කැලෑවල ගිහිල්ලා ප්ලාස්ටික් කරේ මේ දාලා ගියේ දේවල් අයින් කරලා ඒ මිනිස්සු ගෙනල්ලා එක්කහු කරගෙන ඇවිල්ලා තැනකට දාලා පිරිසුදු ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට ක්‍රමවේදයක් ඇතුව යන්න සලස්සන්න මේවට යම්කිසි නීතිමාලාවල් ගේනවනම් ඉස්සෙල්ලා බලන්න ඒකෙන් වෙන හානිය මොකක්ද කියලා. ඒ හානියට ගේන්න ඉන්ෂුරන්ස් එකක් ගේන්න. ඉන්ෂුරන්ස් එක වැඩි කරන්න. යම්කිසි හානියක් වෙනවා නම් ඒකේ ඉන්ෂුරන්ස් එක වැඩි කරලා එහෙම නැත්නම් ඒවට නීතිමාලාවක් ගන්න ලයිසන් එක කැටගරයිස් කරන්න වැරදි කරනවා නම් මේ ස්පීඩ් එක පන්නලා යනවා නම් මේ අපි මෙච්චර පොයින්ට් ප්‍රමාණයක් අඩු කරනවා ලයිසන් එකේ බින්ච් බම්ප් එකක් තියෙනවා නම් මෙච්චරයි ස්පීඩ් ලිමිට් එක. ඒ වගේ ක්‍රමවේද ගේන්න.
ඒවා රජයට තවත් ආදායමක්. ඒවා ක්‍රියේට් කරගන්න බලාපොරොත්තු වැඩ කරන්න. ඒ වගේ දේවල් කරන්න අනවශ්‍ය දේවල් මේ පාරට බහැලා කරන්න ලෑස්ති වෙන්න එපා. ලැජ්ජයි.